අපි උදේ ඉඳලා අටසිල් සමාදන් වෙලා බුද්ධ පූජාවන් සිදු කරලා ඒ වගේම ධර්ම සාකච්ඡා ශ්‍රවණය කරලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා පින් පහදවාගෙන සිත් පිනෙන් පුරවාගෙන අපි දැන් සූදානම් ජාතක කතා ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න. අපි මේ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරගමු. අද උතුම් වපුර පස්වලොස්වක පොහොය දවසේ උතුම් ධර්මාසනයේ වෙත වැඩම කර සිටිනවා අප කෙරේ අනුකම්පාවෙන් දයාවෙන් අප කළ ආරාධනාවෙන් උඩුතාපල උත්තුංගාරාමය බලවත්තල බෝධි මලු විහාරය දොඩම්ගස්ලන්ද ආටිගල මොචලින්දාරාමය වෙහෙරගල විහාරය යන සිව් මහා විහාරාධිපති සාම වෙනසුරු අවසරයි පූජ්‍ය ගල්නෑවේ පඤ්ඤාතිස්ස අපේ හාමුදුරුවන් වහන්සේ. අපි සාදු නද දෙමින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අප මහා බෝසතාණන් වහන්සේ සාරාසංකීය කල්පලක්ෂයක් පෙරම් පුරමින් මුළු මහත් ලෝකයාට පින් කරගන්න මේ සසර දුකින් මිදෙන්න මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න ආගමන් මගේ අපි දන්න පසු කර සසරේ බැඳීම් තිබුණු සෑම තැනක් ගැනම අපි කතා කරන ජාතක කතා ධර්ම දේශනාවන් දේශනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අපි දැහත් වටිය පිරිනමමින් චාරිත්‍රානුකූලව මෙලෙස ආරාධනා කිරීම සිදු කරනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සවැත් නුවර වැසියෙක් මහත් සදහැයෙන් බුදුන් ප්‍රධාන මහා සංඝන වෙත සතියක් පුරා පිරිකර සහිත දන් දී වැඳ සිටි කල්හි අනුමෝදනා බණ වදාරමින් පෙර නුවණැත්තෝ තමන් කරා පැමිණි යදියනට දෙවි පුදා ඇඟ මස් දුන්නයි වදාරා පෙර පුවත මෙසේ වදාළසේක පෙර බරණැස බඹදත් නම් රජකෝ එදවස බෝසත් සාව උපන්හ ඒ වනයෙහි විසෝ වඳුරෙක් සහ සිවලෙක් දියකාවෙක් යන තිදෙනෙක්ද වාසය කළේය.
ඉතා හිත මිතුරෝව සමගියෙන් සහ එක්ව මේ සතර දෙන දින 10න් 10 එකතු වන්නාහ. බෝසතානෝ ඔවුන් හට දන් දෙව සිල් රැකුව පෙහෙවස් සමාදන්ව වයි අවවාද දෙන්නාහ. දිනක් අහස බලා පිරුණු සඳ මඩල දොටෝ බෝසතානෝ සෙට පසළොස්වකයි දැන වෙත පැමිණි මිතුරන් හට පෙහෙවත් සමාදන් වෙත පත් කෙනෙකුට ආහාර දෙවයි අවවාද කළසේකු. එදින පෙහෙවස් සමාදන්ව ආහාර සොයා ගිය දියකාවා බීලි වැන්දකෝ සංගවන ලද මාළු වැලක් දැක හිමියන් ඇතොත් ගනුවයි අඬගා නැති හේයින් ගෙනවොත් පසුව කමී තැබීය. සිවලාද ගොවියකෝගේ ගෙපෑලක වියලි කරවල යන් දෙදෙනකෝ තලගොයකෝ හා කෙරෙමොට්ටියක් දැක්ක හිමියන් කැඳවා නොදැක ගෙනොත් පසුව කමී යැයි තැබීය. වඳුරාද මී අඹ පොකුරක් කඩා ගෙනොත් තැබීය. මේ අයුරින් දියකාවාද සිවලාද තලගොයාද යන යහළුවන් වඳුරා සමග ආහාර පසුව කමී යැයි සිතා පසකින් තබා කටයුතු කරන කල උතුම් දස පාරමී පූර්ණයන් සිදු කරනු ලබන උතුම්
බෝධේ සත්වයෝද තන කන මට ආගන්තකයෙකුට දිය හැකි දෙයක් නොමැත යැයි සිතිය හාවකුවන මා වෙනත් දෙයක් අනුභව නොකරන්නේය තනකොළ පමණක් අනුභව කරන මාහට වෙනත් අයෙකුට එය දිය නොහැක එසේ කල්පනාවේ යෙදී සිටි අප ලෝතුරු බුදු බව පතන උතුම් බෝධිසත්ව සාවා මා වෙත ආවෙකු හට මාගේ ඇඟ මස්ලේ පුදමී සිතා වෙනදාමෙන් ඒ මත මේ මත නොයා එකම ස්ථානයක සිටියේය මෙසේ ජීවිතය හෝ තව එකෙකුට ආහාර පෙනිස පුද දෙමි සිතා සිටියහ මේ බව දුටෝ සක් දෙවිදෝ රජ බෝසතුන්ගේ මේ උතුම් වූ අදහස සත්‍යයක් දැයි විමසා බැලීමට සිතෝවේය මේ බව සිතා සක් දෙව් රජ බෝසතුන් අවුත් දියකාවා වෙත ගියේය ආවේ කුමකට දැයි විචාල කල්හි මාහට බොහෝ කුසගිනි ඇති බව පවසු මාහට ආහාරක් ලැබීමට යමක් ඇත්නම් කාමමත් පෙහෙවස් රකිමි කීවේය දියකාවා තමන් වෙත පැමිණියේ කවුරුන්ද යැයි නොදැන දියකාවා පැවසූ සිටියේ
මාහට අද දින ආහාර ගැනීම නොකළ හැකි නිසා පසුවට ආහාර ගැනීම පිණිස මා විසින් මාළු වෙන්කර ඇති බව කීවේය. දහවල් වී එමි කියා බොහෝ දුර ගෙවා සිවලා වෙත ගියේය. ඔහුද බමුණාගේ බස් අසා කරවල ගොයි මස් දී කිරිවලින් ආරාධනා කළේය. පසුව ආහාර ගැනීමට එමි කියා බමුණා ඉන්නනතොරව පෙහෙවස් සමාදන්ව කටයුතු කළ වඳුරා ළඟට ගියේය. ඔහු අඹවලින් ආරාධනා කළ විට ආහාර ලැබුම පිණිස දහවල් වී ආහාර ගැනීමට එමි කියා බෝසතුන් වෙත ගියේය. මේ කරුණු පරීක්ෂා කිරීම සඳහා මහලොවෙස්ගත් බමුණා බොහෝ අපහසුතාවයන්ගෙන් බොහෝ බඩගිනි විලාසයෙන් පීඩිත විලාසයෙන් බෝසත් හාවා ළඟට පැමිණ සිටියේය. එහිදී බෝසතාණෝ තමන් බලාපොරොත්තු වූ තනකොළ ආහාර පිණිස ලබා නොගන්නා බව අදිටන් කොට මා වෙත එන්න උන්හට මාගේ ජීවිතය උවද දන් දෙමි සිතා කටයුතු කරමින් ඉන්න මොහොතේ මාහට මහා පින්කමක් සිදු කර ගැනීමට අවස්ථාවක් ලැබුවේ යයි සිතා මහත් සතුටට පැමිණියේය. අතිශයින් සතුටට පත්ව කටයුතු කළ බෝසත් හා
මට දිය හැකි අන් කිසිවක් නොමැති බව පැවසූසේක. මෙසේ සිතා මා සමග කුඩා කාලයේ සිට එකට කටයුතු කළ සමගියෙන් සමාදානයෙන් එක්ව කටයුතු කළ මාගේ මිත්‍ර වඳුරා මාගේ මිත්‍ර සිවලා මාගේ මිත්‍ර දියකාවා අද මේ උතුම් දිනයේ මා විසින් කරන ලද අනුශාසනාව හොඳින් අසා ශ්‍රවණය කොට පිළිපැදී ඇතනම් ඒ කුසල් ඒ මිත්‍රයන් හට ලැබේවා. ඒ මිත්‍රයන් යම්සේ බලාපොරොත්තු වන්නේ නම් ඒ බලාපොරොත්තු වන්නා වූ උතුම් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට වේවා. තවද මාගේ මිත්‍රයන් හට යම් කරදර ඇති වෙලා තිබේ නම් ඒ සියලු කරදර වලින් මාගේ මිත්‍රයන් සුවපත් වේවා. තවද අද දින උතුම් වූ පුරපසළොස්වක පොහෝ දිනයක් බැවින් එදින ඒ කරගත් කුසල් බලයෙන් මාගේ මිත්‍රයන් හට උතුම් මෝක්ෂය ලැබේවා. තවද මාගේ අනුශාසනාව මාගේ උපදේශය පිළිගෙන කටයුතු සිදු කරන මාගේ මිත්‍ර තුන්දෙනාට සසර වසන තුරු කරදරයක් නොවේවා. සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබේවා. පාප මිත්‍රයන් ඇසුරු කරන්නට නොලැබේවා. මාගේ මිත්‍රයන් හට කිසිදු උපද්‍රවයක් නොමැතිව කිසිදු කරදරයක් නොමැතිව
බොහෝ කාලයක් ජීවත් වෙන්න ලැබේවා. මෙසේ ප්‍රාර්ථනා කරමින් මට දිය හැකි අන් කිසිවක් නැතත් ශරීර මාංශයෙන් මම අද දින සමාදන් වුණු උපෝසත සීලය ආරක්ෂා කරමි සිතා. මා වෙත පැමුණුනා මේ මහලෝ තැනත්තාට ශරීර මාංශයක් කොට පූජා කරමි කියා. ගිනි ගොඩක් දල්වන ලෙස කීහ. ඔහු තමන්ගේ අනුහසින් අඟුරු වලක් මවා ඒ බව හාවාට කීය. හාවාද තම සිරුරෙහි වසන කින්තුල්ලෙකුට පවා හානියක් නොවේවායි තෙවරක් කිලිපොලා ගින්නට පැන්නේය. එය බෝසතුන්ගේ මයිලක්වත් දැවීමට අසමත් වූ අතර නෙළුම් ගැබකමෙන් සිසිලසක්ම වූවේය. එවිට බෝසත් හෝ බමුණ තගේ ගිනි සිහෙල් යයි කීය. බමුණාද තමන් සක්වින් දෙවිදු බව පවසා මේ මහාදානය කල්පය පුරා සිහිගැන් වීම පිණිස සසරුව නම් හාවාගෙරුව සඳෙහි ඇඳ බෝසතුන් වනයටම පිටත් කළේය. යහළුවන් සතර දෙන මැනවින් එදින උපෝසත සීලය රැක දන් පින් කොට මිය පරලොව ගියහ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය වදාළ කල්හි දන් දුන් උපාසක සෝවාන් වූවේය.
වහන්සේ කල දියකාවානම් ආනන්ද තෙරණුවෝය සිවලානම් මුගලං තෙරණුවෝය වඳුරානම් මෙකල සැරසැරියොත් තෙරණුවෝය හාවානම් පින්වත් මහණෙනි තමන් වහන්සේමයයි වදාළ සේක උතුම් සසජාතකය ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටම මේ උතුම් වූ පුරපසළොස්වක් පොහෝ දින මේ දක්වා සිල් සමාදන් වීමෙන් උපදවාගත් උදාාරතර කුසල බලයෙන් නිවන් පිණිසම මේ කුසල් පාරමිතාවක් වේවා කියලා සාදු කියමු. ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඔඩුත්තාපල ඔත්තුංගාරාමය බලවත්තල බෝධිමළු විහාරය දොඩම්ගස්ලන්ද ආටිගල මොචලින්දාරාමය වේරගල විහාරය යන සිව් මහා විහාරාධිපති සාමවිනසුරු ගල්නෑවේ පඤ්ඤාතිස්ස අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේ ජාතක කතා ධර්ම දේශනාව දේශනා කළේ. අපි ආමතුරුන් වහන්සේට පිරිකර පූජා කිරීම වෙනුවෙන් අපි දැන් අවස්ථාව උදා කරගමු. අද දවසේ පිරිකර පූජාවන් වෙනුවෙන් දායකත්වයේ කරන යූ.ඩී. ගුණවර්ධන මහතා, ඩබ්ලිව්.ඩී. ස්ටීවන් මහත්මයා ඇතුළු සියලුම ඥාති හිතවතුන් අපි මතක් කරමින් ඔබ ප්‍රාර්ථනා කරපු සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි කියන ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන ආර්.ඩී. විමලාවතී මහත්මිය තම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ස්වාමියාට පින් පිනිස මේ කටයුතු සියල්ල සිදු කරන්න මේ පින් කටයුතු සිදු කරනු ලබනවා. සුජීවත සිටින කේ.ඩබ්ලිව්.ඩී. ඥානවතී මහත්මියට සහ යූ.ඩී. පොඩිහාමිනී මහත්මිය යන දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම හා පවුලේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට දායකත්වය ලබා දුන් ඩබ්ලිව්.ඩී. ධම්මිකා උදේ කුමාරි, එන්දික කුමාරු, රේණුකා උදේ කුමාරි යන දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ දායකත්වය තුළ සිදු කරනු ලබනවා. අද දවසේදී සදහම් මමාදාර පොදා ආගමික වැඩසටහන් අතරේ මේ කටයුත්ත වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහය දායකත්වය එකතු කරනු ලබන්නේ දේශමාන්‍ය අතුල ලක්ෂ්මන් ජයසිංහ මහත්මයා. එතුමාවත් අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. නිරන්තරයෙන් අද දවස් පුරා උදෑසන පටන් උනන්දුමින් මේ කටයුත්ත වෙනුවෙන් එතුමන්ගේ දායකත්වය එකහසු කරනවා. අපි එhmenan සදහම් මමාදාර පොදා ආගමික වැඩසටහන් මෙතනින් ජාතික කතා ධර්ම දේශනාව අවසන් කරනවා. පසරු 2 සිට අපි භාවනාමය වැඩසටහන සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් මේ උතුම් පින්බෙමින් සමුගෙන ප්‍රධාන පාලක මැදුරිය සමගින් සම්බන්ධ වෙනවා.